හෙලෝ මම කතා කරේ ඇත්තටම ඕගොල්ලන්ට කම්ප්ලේන් එකක් කරන්න. ඔය යන මට ක්‍රීම් එකක් ගෙනල්ලා දුන්නානේ. මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන එක ගෙන්න ගත්තේ. සතියක් යනකොට ඕගොල්ලෝ කිව්වා මට ප්‍රතිඵල නෙමෙයි කියලා. සතියක් යනකොට මගේ රැවුලත් ඇවිල්ලා නැට්ටකුත් ඇවිල්ලා. ඔකේ අනේ කොහමද? ඒ ක්‍රීම් එක මිස් අපිට ඩෙලිවර් කරන්න විතරයි දෙන්නේ. එතකොට නැට්ට එන්න බෙහෙත් දෙන්නේ නැද්ද ඕගොල්ලෝ? මට නෙමෙයි මට. මං කියනවා පොලිසියට. මිස් පොලිසියට නෙමෙයි ඕන එක තැනකට දෙන්න අපි ඒකට උත්තර දෙන්න. ඒක මම දන්නේ නැහැ. දැන් මගේ කනෙත් මයිල් ඇවිල්ලා. කියන්නේ කතයිනේ. මිස් ඒක ඔන්ලයින් එකේ ඕඩර් කරපු තැනට තමයි මිස් කියන්න ඕන. අපිට දැන් නෑ අපිට මේවා දෙනවා ඩෙලිවර් කරන්න. අපි ඩෙලිවර් කරලා සල්ලි ගන්නවා. මේ දැන් නෑ මොනවා අපිට ඒවා දැන් නෑනේ මිස් අපි ඒවා පාවිච්චි කරන්නේ නෑනේ. ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ නෑ. ඕගොල්ලෝ මේ වටේ ඉන්න අපි වගේ අහිංසක ගෑනුන්ට ඕව බෙදලා ඕගොල්ලෝ අපේ රැවුල වෙනකම් බලන් ඉඳලා ඕගොල්ලෝ අප්පුඩි ගහනවා ඇති නේද? මේ බෙදනවා කියන්නේ මිස් ඒක ඕගොල්ලෝ ඔන්ලයින් එකෙන් දාලා තියෙන අපි මොනවද කරන්නද මිස්? හරි. දැන් මේ අපු නැට්ටට මම මොකද්ද කරන්නේ? නම්බර් එක දිනවනේ. ඒක ඔය ඔන්ලයින් එකෙන් කෝල් කරලා ඒක මේක කරලා කියන්නේ. මේ මොකද යවපු ක්‍රේම් එක අපිට මේ වෙලාව තියෙන්නේ. ඒක මෙහෙමයි. ඕඩර් කරනවා. ඒක අපි බලද වගේ ලයිව් නෙමෙයි මොන කොයි වෙනවද? දැන් කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ මගේ කොළමාව කසාද බදී කියලා රැවුලක් නැට්ටක් තියෙන ගෑණියෙක් කසාද බදින කවුද කියන කැමති වෙන්නේ? එහෙනම් ඔයා මාව බාර ගන්න. හරි. මොකද හරි? හරි නැහැ වැරදි. මම හිතාගන්නේ මිස් පොඩ ඉන්නකෝ මම මේ නම්බරේ ඔයගලන්ට දෙන්න. ඔයාලා ක්‍රීම් එකත් එක්ක ටැබ්ලට් එකක් කිව්වේ මතකද? ඒක බිව්ව වෙලේ ඉඳන් මට පෝසෙට් වගේ ඤාව් ගෑවෙනවා. එහෙම දිවට මට මීයක් පේන්න බෑ. මම මීය පස්සේ පොන්නගෙන යනවා. උඹ හිනාවේ. අපි ගහන්නේ නෑනේ මේ ජෝලා එක මොනවද දිවියගා කියලා. පොඩ ඉන්නකෝ මම මේ නම්බරේට කතා කරලා මම කෝල් එකක් දෙන්න. ඔයා මට පොඩි කියන්න මම පව් නැද්ද? පව් තමයි මම මොනා කරන්නේ ඒක පව් තමයි කියන්නේ අනේ ඕගොල්ලෝ ඒ කියන්නේ අපිට මෙහෙම කරන්නේ. ඔළුවට ගාන එකද මූණට කෙව්වේ? ඒක බැලුවේ නැහැ. ඉතින් මම කිව්වේ ඇඟට ගාන එකක් කියලානේ. අපිට දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. හරි දැන් ඔයා මට කියන්න මට සාධාරණයක් ඉෂ්ට කරන්න මොකක් හරි. ඒ උඩ ඉන්නේ. ඕගොල්ලන්ට බෑ කසාදයක් හොයන්න දෙන්න ඕගොල්ලන්ට බෑ. ඕගොල්ලෝ ෂේක් මිස් නේ අපිට ගන්න නැහැ නේද මොනවද එවන්නේ කියලා. ඔයාවත් ඉතින් මාව කසාද බඳින්න එහෙනම්. හෙලෝ. තේරුම කියන්නේ. ඒකෙන් මට මොනවද කියන්නේ? ඔයා මාව කසාද බඳින්න. මගේ හැඟේ මේ මූණේ වැවිලා තියෙන මයිලක් ගානේ මං ඔයාට ආදරේ කරන්න. කියන්නේ මොකද අපිට දන්නේ. ඔනේ මට හැඳි ගෑවිලා ගියේ දැන්. මට ජීවත් වෙලා වැඩක් නැහැ. ඔයා මාව බඳිනවා නම් බඳින්න මට වෙන මොකුත් ඕනේ නැහැ දැන්. ඔයා මාව හොරට බඳින්න එහෙනම්. එහෙමද? අපි මෙන්දලා අපි සන්තෝෂෙන් ජීවත් වෙමු. මේ ෆෝන් එක කතා කරලා මට දන්නේ නැහැ කොයිද ඉන්නේ කියන්න ඇඩ්‍රස් එක දෙන්න මම ගිහින් බලන්නම් මම ඉන්නවා. කමන්නේ. කොයිද කියන්නේ? මට සතුටුයි. හෙලෝ අද සතුටු නැද්ද? ඇයි? ඇඩ්‍රස් එක කියන්නේ ඕනේ මට දන්නේ නෑ. කඩුව පැත්තට කිට්ටුව නම් ඉන්න පුළුවන්ද? කොහෙට එන්න? හිරු FM එකට. හිරු FM එකට.